14 වෙනි ගානේ මම රූපේ ලකුණු කරලා තියෙනවා පරිපූර්ණ පරිණාමයක්. ඒ කියන්නේ ශක්තියානියක් නැති ශ්‍රාවකාන්දුවක් නැති පරිණාමක. ශ්‍රාවකාන්දු වෙන්නේත් නැහැ, ශක්තියානියක් වෙන්නේත් නැහැ. ප්‍රාථමික දඟලේ වට ගන්න 200යි. අපි NP කියලා කියන ප්‍රාථමික ප්‍රයිමරිනේ. එයාගේ වට ගන්න NP 200යි. ද්විතීයික වට ගන්න NS සෙකන්ඩරි කියන එක වට 400යි. ප්‍රාථමික වර්ගම දෙන්න මුල වෝල්ටේජය VRMS වගේ 110ක් වන අතර ප්‍රතිවර්ත වෝල්ටේජ ප්‍රභේද සම්බන්ධ කළ විට ඇම්පියර් 10ක් මධ්‍යම ධාරාව වර්ග මධ්‍යම මූල ධාරාව ඇම්පියර් 10යි. IRMS 10ක් ඇම්පියර් වෙනවා. ද්විතීයික RMS වෝල්ටේජ හා RMS ධාරාව පිළිවෙලින් දෙනු ලබන්නේ. ඒතර මොකද අපේ සූත්‍රේ අපි ඉගෙන ගන්න මෙහෙමයි. P බෙදීම VS සමානයි NP බෙදීම NS කියලා. ඒතර RMS අගයන් P ප්‍රයිමරියට ආදිශ කරලා ද්විතීයිකට මේ RMS අගය එනවා. උච්ච අගයේ peak voltage එක ආදිශ කරලා ද්විතීයිකෙත් උච්ච වෝල්ටේජතාව වෙනවා. ඒතර මේකේ RMS වෝල්ටේජතාව දීලා තියෙන්නේ 110යි. VS තමයි හොයන්න ඕනේ. NP කියන වට ගන්න 200යි NS කියන්නේ 400යි. අන්න අපිට VS වල ගේනවා 220ක් වෝල්ට් කියලා. ඒතර ධාරාවේ සූත්‍රය මොකද්ද? ප්‍රයිමරි ධාරාව IP බෙදීම IS සමාන වෙන්නේ NS බෙදීම NP. මේක ශ්‍රාවකාන්දුවක් නැත්නම් අපි ඔප්පු කරන සූත්‍රයක්. නිශ්ශක්තිහානියක් නැත්නම් මේ සූත්‍රය ඔප්පු කරන්නේ. මේක තමයි ශ්‍රාවකාන්දුවක් නැත්නම් අපි ඔප්පු කරන්නේ. ඒතර අපි ඔන්න IP කියලා කියන්නේ MP 10ක් කියලා ඒගොල්ලෝ කියනවා. IS හොයන්න ඕනේ. NS කියන්නේ වට 400යි. NP කියන්නේ වට 200යි. ඒකෙන් IS ලාගෙන MP 5ක් කියලා. ඒතර 220යි 220යි 5යි වෙනවා. 220යි 5යි. උත්තරංග 4.